හැලෝ ඔයාට පුළුවන්ද හෙට අපි ඉස්සර හමුුණු තැනට එන්න? හරි මං එන්න. පුදුමයි. අද කලින් ඇවිල්ලා. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවද? අවුලක් නෑ. අට කොහොමද? මාත් හොඳින් ඉන්න අවුලක් නෑ. තාමත් පරණ තැනමද වැඩ කරන්නේ? නැහැ. මම දැන් මගේම කියලා ස්ටුඩියෝ එකක් දාලා තියෙනවා. ඔයා කොහොමද කැමතිුන්නේ නැහැ නේ මං කාගේවත් නම් වැඩ කරනවා. ඒක නම් හොඳයි. දැන් ඉතින් අලුත් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම ඇති නේද? අවුරුදු 3කුත් වුණානේ. ඔව් ඉන්න. එයා නම් හරි වාසනාවන්ත කෙනෙක් වෙන්න ඇති. මං වගේ පව්කාරියක් නම් නෙවෙයි. ඔව්. එයා ගොඩක් හොඳ කෙනෙක්. මටත් හරි ආදරේ. කමක් නෑ. අන්තිමට ආව හොඳින් බලා ගන්න පුළුවන් කෙනෙක් හරි හම්බුණා. මට ඒ ඇති. ඉතින් කියන්නකෝ. ඇයි මෙච්චර කාලට පස්සේ ආපම මතක් වුනේ? මම ලැබෙන මාසෙ බඳිනවා. හලෝ අම්මා. මම යාළුවෙක් හම්බෙන්න ඇවිල්ලා ඉන්නේ. මම බස් එක ගන්නම්. ඇයි මට බොරු කිව්වේ? තාමත් මං ගැන හිතනවද? මේ අහන්න. අපි දැන් ගොඩක් දුර ඇවිල්ලා. අපව හැරෙන්න බැරි තරම් දුරයි. දැන්වත් ඔයාගේ ජීවිතේ පිළිවෙලක් කරගන්න. මං ආර පොරොන්දුවක් වුණා. මතකද? ඔයා තමයි අන්තිම කෙනා කියලා. මට බෑ ඒ පොරොන්දුව කඩන්න. ඔයාගේ විකාර පොරොදු නිසා ඔයාගේ ජීවිතේ නාස්ති කරගන්නද හදන්නේ? මටයි හැරෙන්න බෑ. ඔයා මෙහෙම ඉන්නවා බලන්නත් බෑ. මං වගේ අන්තිම පාරක දෙයක් ඉල්ලුවොත් මං වෙනුවෙන් ඒ දේ කරනවද? ඔයා දන්නවනේ. මට ඔයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඕන දෙයක් කිය. ඔයා ලස්සන ගර්ල් කෙනෙක්ව මැරි කරලා ඔයාගේ හීන හැබෑ කරගෙන මටත් ඉරිසියා හිතෙන විදිහට ඔයා ජීවත් වෙන්න ඕනේ. ඒකයි මං වගේ නිලම අන්තිම දේ. මං යාට බොරුවක් කියලා ආවේ. මං දැන් යන්න ඕනේ. පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම. ඔයාට පුළුවන්ද මං ඉල්ලපු දේ කරන්න? මට පොරොන්දු වෙන්න ඔයාගේ ජීවිතේ ලස්සනට පිළිවෙලක් කරගෙන ඉන්නවා කියලා. මම උත්සාහ කරන්න. ආයි කොහෙද මේ දවසක අපි දෙන මුණ ගැහෙයි. එදාට ඔයාගේ ජීවිතේ ලස්සනට පිළිවෙලක් කරගෙන ඉන්නවා. තේරුණාද? ඔය කොණ්ඩි චුට්ටක් කපා ගන්න. එක තැනකදී මාත් ගොඩක් අසරණයි. මට වෙන කරන්න දෙයක් නැහැ. මට සමාව වෙන්න. මට මගේ තාත්තගේ තිරණයට පිටුපාන්න බැරි වුණා.